මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්නවා. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේයක් ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නෙනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවා නම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපත යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්තිගේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බා මැරෙනවා. සතියකට විතර පස්සේ අයත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්න නෑ ගිහින් දාපන්. අයත් පරණ විදිහට කෝටුවක් අරගෙන
දෙපැත්තෙන් හපාගෙන යනවා. හැතැම්ම දෙකක් විතර යන්න ඇති. අයිත්තර යට හිටපු මිනිස්සු ඔච්චම් කරනවා ඉබ්බෙක් කුඩී යනවා කියලා. අර ඉබ්බද කට ඇරි නෑ. අර කෝටුව තව ටිකක් හයියෙන් හපාගත්තා. දැන් පාඩුවේ යනවා. අපිත් ඔහොම තමයි. අපි ඉවසනවද කරන්නේ කල්මරනවද කරන්නේ? අපි කියන්නේ ඔය පස්සේ බලා ගන්නම්කෝ. පස්සේ බලන්න යන්න එපා. මෙහෙම ටිකක් ඉන්නම් කියලා කියනව නේද? ජීවිතේ පුරුදු වෙන්න කල්මරනවට වඩා ඉවසන්න. මේක ටිකක් ඉවර වෙනකන්වත් මීටර් 500ක් විතර ඉබ්බ ගියා. කටවත් ඇරියේ නැහැ. දැන් ඉබ්බට ඉන්න බෑ. ඇයි? කොක්කෝ කිව්වේ නෑනේ උඹ හරි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගෙන් යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ කොකාට මොකද ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. පුරුදු වෙමු. ජීවිතේ මිනිස්සු ප්‍රශංසා කරන්න කටින්මයි නින්දා කරන්නේ. අපිට හොඳ නොකියපු කවුරුවත් බැනලා තියෙනවද? සැලෙන්න එපා. කම්පා වෙනවා කියන්නේ මොකක්ද? හෙල්ලෙනවා. චලනය වෙනවනේ. හෙල්ලෙන්න එපා. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. එවං නින්දා ප්‍රශංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. පර්වතයක් වගේට බණින එක කාගේ වැඩක්ද? එක අනුන්ගේ වැඩක් නේ. මොකටද අපි කුලප්පු වෙන්නේ? අපි හොඳයි කියලා හිතාගෙන හිටපු එවුම්මයි. එහෙම නැද්ද? හිතාගන්න බැරි නම් ඔය ඇත්තන්ගේ පවුල ගැන හිතන්නකෝ. හොඳට හිටපු මිනිස්සු නේද? කවදා හරි වින කරන්න. අපි උදව් කරපු උදවිය නෙමෙයිද? අපෙන් යපිච්ච පිරිස නෙමෙයිද? පුරුදු වෙන්න. මොකටද? හෙල්ලෙන්න එපා. උදව් කරන එක අපේ යුතුයකම. බුදුවරු අපිට උගන්වලා තියෙන්නේ අපේ තියෙන සත්පුරුෂකම දෙන්න. ඇල්ලතර වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු නම් වෙන්න එපා. ප්‍රතිරූප ගොඩනගාගෙන බලාපොරොත්තු වුණාම දුක අඩුයිද වැඩිද? මොකටද ප්‍රතිරූප? මිනිස්සු වෙනස් වෙනවා.